දවසක් කරන් ගේම් ගැන කියලා දෙන්න පුළුවන්. මම ප්ලේ කරලා තියෙනවද දන්නේ නැහැ. Need for Speed 2. PS5 ගන්න බැරිද මල්ටි යූසර් සිංගල් ටාස්ක්? බෑ මල්ටි යූසර් සිංගල් ටාස්ක් නෙවෙයි PS5 එක වැඩ කරන ක්‍රමය. හොඳ ප්‍රශ්නයක් ඒක. හරිද? මේ අහන ඉස්සර තිබ්බ කම්පියුටර්ස් වල ගේම්. හරිද? උදාහරණයක් ඔයාලා ප්ලේ කරලා තියෙනවද දන්නේ නැහැ. Need for Speed 2. නෑනේ. ඔබාන කවුරු හරි ප්ලේ කරලා තියෙනවනේ. අයියා කෙනෙක් වගේ ඉඳලා තියෙනවනේ. අන්න එලකිරි කොල්ල දෙන්නෙක් ඉන්නවා, තුන් දෙනෙක් ඉන්නවා. Need for Speed 2 කියන ගේම් එකේ පුළුවන්. ඉස්සර CRT ස්ක්‍රීන්ස් නේ තිබ්බේ. ස්ක්‍රීන් එක 4 ඇස් නෑ ඕල්මෝස්ට්. හරිද? ස්ක්‍රීන් එකේ උඩ කෑල්ල එක දැන් මේ පාර තියෙනවා එකෙක්ගේ කාර් එක තියෙනවා මෙතන. හරිද? තව පාරක් තියෙනවා එතනම අනිත් එකයි කාර් එක මෙතන තියෙනවා. මෙයාට මූව පේනවා මේ හරියෙන්, මෙයාට මූව පේනවා මේ හරියෙන්. මං කියන එක තේරෙනවද දන්නේ නැහැ. එක්කෙනෙක් අර WSAD කියන කීස් වලින් ප්ලේ කරනවා. අනිත් එක්කෙනා මෙතන තියෙන arrow keys වලින් ප්ලේ කරනවා. ඔබන් තේරෙන කට්ටිය කොන්ට්‍රා කියලා ගේම් එකක් තියෙනවා. හරිද? දවසක් කරන් ගේම් ගැන කියලා දෙන්න පුළුවන්. මේ අයියා කෙනෙක් ඉන්නවා විශ්ව ලක්ෂපති ආරච්චි කියලා Facebook එකේ. හරිද? එයාගේ තාත්තා මේ සිරස TV එකේ හිටපු ලොක් එක. අයියා දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාව වල මට මතක හැටියට. මේ දවසක් ඔය මං ඔය දාන කරන කන්ටෙන්ට් දැකලා මට කිව්වා මල්ලි අපි දැන් පොඩ්කාස්ට් එකක් කරමුද ගේම්ස් ගැන. ඒ කාලේ. පස්සේ කොහොමද ඒක කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. නැත්තම් මේක කියන්න තිබ්බ මරු ඒවා තියෙනවා කියන්න. හරිද? කොන්ට්‍රා කියන ගේම් එකේ ඇවිල්ලා මේ සම්පූර්ණ ස්ක්‍රීන් එකම තනියෙන්. මෙන්න මේ වගේ තියෙනවා මේ අර කොළ පාට මෙන්න මේ වගේ තනකොළ තියෙනවා. නම්මනම් ඒරියාස් මේ ගස් තියෙනවා මෙහෙම. හරිද? ඔහොම මේ හරිය මේ කඳු ඔන්න ඔහොම එකක් තමයි කොන්ට්‍රා කියන ගේම් එක. සර්ච් කරලා බලන්න. ඔබන් මේක ප්ලේ කරලා තියෙනවා. හරිද? ආමි එකේ දෙන්නෙක් ඉන්නවා මෙහෙම. මෙතන එක්කෙනයි කියලා හිතන්න. එහා පැත්තෙන් එනවා අර සතුරු යානාවල් එනවා. සතුරු මිනිස්සු එනවා. උන්ට වෙඩි දීදී ඉස්සරහට යන්න දී. දැන් මම මේ ස්ක්‍රීන් එකේ මෙතන අයිනටම ගිහිල්ලා ඔහොම හැප්පුණාට පස්සේ එතනින් එහාට යන්න බෑ. අරු වෙනකන් ඉන්න ඕනම. තේරෙනවද? මම මෙතන ඉන්නේ මූ මෙතන ඉන්න කියන්නේ. මූ මැදකට එනකන් ඉන්න ඕනේ මට ඊළඟ කෑල්ල පේන්න ගේම් එකේ. තේරෙනවද දන්නේ නැවුද? මේක ප්ලේ කරන්නේ මේ controllers දෙකකින්. ඒ කාලේ තිබ්බ multiplayer games මම මේ වෙන්න. road fighter කියලා ගේම් එකක් තිබිලා තියෙනවා. මම චූටි කාලේ ගහපු ගේම් එක. ඒකේ මෙන්න මෙහෙම පාර තියෙනවා. කාර් චූටි කාර් තියෙන උඩින් පේන්නේ යන්න තියෙනවා. මගදී අද්දර පෙට්‍රල් තියෙන කාස් හම්බෙනවා. ඒවා හප්පන් යන්න ඕනේ. එතකොට පෙට්‍රල් වැඩි වෙනවා මේ පැත්ත. නැත්තම් මග නවතිනවා කාරේ. වලවල් තියෙනවා වැටෙන්න බෑ. හරිද? රතු පාට කාර් තියෙනවා. උන් පාර එහාට මෙහාට යනවා කොච්චරවත්. උන්ගෙන් පරිස්සම් වෙලා යන්න ඕනේ එක දිගට. මරු එකක් මේක. ඒකත් දෙන්නෙකුට ප්ලේ කරන්න පුළුවන්. මෙතනදී වෙන්නේ පරිගණකයේ මෙන්න මේ කීබෝඩ් එක දෙකට බෙදා ගන්නවා. මේ පැත්තෙන් ලැබෙන ආදාන මෙන්න මේ උඩ ප්‍රෝග්‍රෑම් එකට පාවිච්චි කරනවා. මේ පැත්තෙන් ලැබෙන ආදාන මෙන්න මේ පල්ලෙහා ප්‍රෝග්‍රෑම් එකට පාවිච්චි කරනවා. හැබැයි තාමත් කම්පියුටර් එක හිතන්නේ යත් එක්ක ගණන් ගන්න යූසර්ස්ලා කී දෙනෙක් කියලාද? එක්කෙනයි කියලා. මං කීයක තේරෙනවද දන්නේ? ඔබන් තේරෙනකට තේරෙනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම කීබෝඩ් දෙකක් කම්පියුටර් එක හයි කරලා දෙන්නටම arrow keys වලින් ගේම් එක ප්ලේ කරන්න බෑ. කොහොමද තේරෙන කට්ටිය? හරි නේද? කීබෝඩ් දෙකක් හයි කරලා arrow keys වලින් දෙන්නටම ප්ලේ කරන්න බෑ. ඒතර කම්පියුටර් වෙන් කරලා අඳුර ගන්න බෑ දෙන්නවා. එතන මේක ඇවිල්ලා මල්ටි ටාස්කින් නෙමෙයි. ඒකලා මල්ටි යූසර් නෙමෙයි. මේක මල්ටි යූසර් නෙමෙයි. මෙතන සිංගල් යූසර් කෙනෙක් ඉන්නවා කියලා කම්පියුටර් එක හිතන්නේ. අපිට ඉලූෂන් එකක් වගේ පේනවා නිකන් දෙන්නෙක් ගේම් එක ප්ලේ කරනවා වගේ. දැන් අලුතෙන් ආපු ගේම්ස් වලට ඔන්න හරිද? It Takes Two කියලා ගේම් එකක් තියෙනවා. මෙන්න මේක සාමාන්‍යයෙන් මම ළඟදී ප්ලේ කරපු දෙන්නෙක් ඕන වෙන ගේම් එකක්. දෙන්නෙක් එකතුලා ප්ලේ කරනවා නම් පට්ට ගේම් එකක්. කම්පියුටර් එක ළඟ ඉන්නේ සිංගල් යූසර්. හොඳට තේරුම් ගන්න.